Hi guys, welcome to Travel Taste. මේ අපේ තුන්වෙනි ගමනාන්තය. ඒ තමයි දෙල්ලව ඇඳවල. මේක පිහිටලා තියෙන ගාලු දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයේ කොටාෂේ දෙල්ලව කියන මේ සුන්දර ගමේ. ඉතින් එන්න ඔයාලත් මේ ලස්සන ස්වභාව සෞන්දර්යය විඳ ගන්න. ඔයාලට මේ view එකෙන් බලා ගන්න පුළුවන් අතිශාකාවන් කීපයක් එකතු වෙලා 3-12ක් විදියට මේක ගලාගෙන යන ආකාරය. ඇත්තටම මාරම නිස්කලංක ලස්සන වටපිටාවක තමයි මේ දියපහර පිහිටලා තියෙන්නේ. ඔයාලා දුර බැහැර ඉඳලා එන අය නම් අනිවාර්යයෙන්ම ඔයාලට නවාතැන් පහසුකම් සඳහා තැන් කිහිපයක්ම මේ යවට තියෙනවා. මේ වගේ තැන් වලින් යද්දී නම් ඔයාලා ටිකක් පරිස්සමෙන් යන්න ඕනේ. මොකද මේ ගල් වල දියසෙවල බැඳලා තියෙනවා. ඒ නිසා ඔයාලා වැටෙන්න පුළුවන්. ඔයාලා දැනටමත් දන්නවනේ මේ ඉන්නේ කවුද කියලා. ඔන්න දන්නේ නැති අයට මං ආයෙම කියනවා මෙයාගේ නම අකි. වෙනදට නාන්න වස කම්මැලියා. අද නම් පීන නානවා. ආරාධනා කරනවා මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න කැමති නම් එන්න දෙල්ලව ඇඳවලට. ඔයාලට එන විදිහ අපි ලොකේෂන් එක දාලා තියෙනවා අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඉතින් එන්න කලින් ඔයාලා අනිවාර්යයෙන්ම එදා දවසේ කාලගුණය ගැන සැලකිලිමත් වෙලා එන්න කියලා ආරාධනා කරනවා. මොකද දැස්ස දවසට මෙතන වතුර වැඩි වෙන නිසා ටිකක් අවදානම් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා කාලගුණය ගැන සැලකිලිමත් වෙලා ඇවිල්ලා මේ ඇඳවලේ එක්ස්පීරියන්ස් එක විඳ ගන්න කියලා ඉල්ලනවා. මේ වගේ තැනක ඔයාලා පුංචි නිවාඩුවක් ගත කරන්න එනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ ඉල්ලන්න දෙයක් තියෙනවා. ඔයාලා එද්දි අරගෙන කැලිකසල අපද්‍රව්‍ය ප්ලාස්ටික් වගේ දේවල් ප්‍රතිචක්‍රීකරණ බඳුන් තිබුණොත් ඒවට දාන්න. එකම නැත්නම් ආයේ ඒවා
නිවස් වලට අරන් යන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා ආදරෙන් හැමෝගෙම. ඒත් එක්කම ඔයාලට මතක් කරන්න කැමතියි අපේ වීඩියෝ එක බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා. ආදරයෙන් මතක් කරන ගමන් අපේ travel taste ඊළඟ නැවතුමේදී ආදරයෙන් හමු වෙමු. bye